සමහර CTB ඩ්‍රයිවර්ලා බස් වලට එක ඉස්කෝලේ මැටියක් හිටියොත් සීසන් කියලා දැනගෙන දාලා යනවා. මේක හරිද? වැරදි. නමුත් මෙහෙම කතාවකුත් තියෙනවා. අන්තර් පළාත් ධාවනය කරන බස් රථ තියෙනවනේ. අන්න ඒ බස් රථ වලට මේ චෝදනාව කරන්න බෑ. මොකද ඒ අය නගරයෙන් නගරයට ඒ අදාළ වෙලාවල් වලට යන්න ඕනේ නැත්තම් පාරේ ප්‍රශ්න ගැටලු. ඒකින්ද එයාට මේ චෝදනාව කරන්න බෑ. නමුත් ග්‍රාමීය සේවා ධාවනය කරන බස් රථ සමහර අය මේ හිතාමතා මේ වැරද්ද කරනවා. මේ අයට එරෙහිවයි මම මේ කතා කරන්නේ. සමහරට මට චෝදනා එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මම මේ වරදට එරෙහිවයි කතා කරන්නේ. දැන් ඉස්කෝල ළමයි කියන්නේ සමහර ළමයි අතේ සල්ලි නැහැ. සීසන් එක අරගෙන ඉස්කෝලට යනවා. නැවත බස් එකේ වෙන බස් එකේ යන සල්ලි නැහැ. දේලාගේ ළමෙක් දාලා යනවා කියන්නේ පාරේ හරිද? උඹලා ගන්න පඩියට ග්‍රාමීය සේවා ධාවනය කරන ඩ්‍රයිවර්ලාටයි මේ කියන්නේ. උඹලා ගන්න පඩියට ඒ ළමයාගේ සල්ලිත් එකතු වෙලා කියලා මතක තියාගනියකෝ. ඒ ළමයාගේ සීසන් එකේ සල්ලිත් උඹලාගේ ඔය පඩියට එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ දාලා යන එක හරිද මේ විදිහට? සම්පූර්ණ වැරද්දක්. ඒකින්ද කවදාවත් මේ වැරද්ද කරන්න එපා. ධාර්මිෂ්ඨ රියදුරු මහත්වෙක් වියව්.